අස්වැසම ප්‍රතිලාභී සියලු දෙනාටම මෙන්න ඊටමත් තීරණාත්මක නිවේදනයක්. ඔබ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු අස්වැසම තොරතුරු යාවත් කාලීන කිරීමේ සමීක්ෂණය දැන් ආරම්භ වෙලා තියෙනවා. මේ දවස්වල නිලධාරීන් ඔබේ නිවසටම පැමිණෙනවා. හැබැයි මතක තබා ගන්න. මෙහිදී වැරදි තොරතුරු ලබා දුන්නොත් ඔබට වසරක සිරදඬුවමක් පවා ලැබෙන්න පුළුවන් කියලා රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. අද වීඩියෝගෙන් අපි බලමු ඔබට අවශ්‍ය කරන ලිපි ලේඛන මොනවද සහ මේ සමීක්ෂණය සිදුවන්නේ කොහොමද කියලා. මේ සමීක්ෂණය මාර්තු මාස 28 වෙනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි. ඔබ දැනට අස්වැසම දීමනාව ලබන කෙනෙක් වුණත් කලින් අයදුම් කරලා ප්‍රතිලාභ නොලැබුණු කෙනෙක් වුණත් මේ සමීක්ෂණයේදී නිවැරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. පවුල් ලක්ෂ 30කට ආසන්න පිරිසකගේ තොරතුරු මෙහිදී යාවත් කාලීන කෙරෙනවා. නිලධාරීන් නිවසට පැමිණෙන විට ඔබ සූදානම් කර තබාගත යුතු ප්‍රධාන ලිපි ලේඛන මෙන්න. ජාතික හැඳුනුම්පත. පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේ මුල් හැඳුනුම්පත්. බිල්පත්. පසුගිය මාස 3කට අදාළ විදුලි බිල් සහ ජල බිල්පත්. දේපල සහ වාහන. ඔබ සතු ඉඩම්, නිවාස සහ වාහන තිබේ නම් ඒවායේ බලපත්‍ර සහ ලියකියවිලි. වෛද්‍ය වාර්තා. පවුලේ යම් අයෙකු අසනීප තත්ත්වයෙන් සිටී නම් හෝ ආබාධිත තත්ත්වයෙන් සිටී නම් ඒවා සනාථ කිරීමට වෛද්‍ය වාර්තා. විශේෂ දීමනා. වැඩිහිටි වකුගඩු හෝ ආබාධිත දීමනා ලබනවා නම් ඒවායේ තොරතුරු. මතක තබා ගන්න සුබසාධක ප්‍රතිලාභ පනතේ 20 වෙනි වගන්තිය යටතේ අසත්‍ය තොරතුරු ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා ඔබ ලබා දෙන සෑම තොරතුරක්ම 100% සත්‍ය තොරතුරු විය යුතුයි. සැබෑ ලෙසම අසරණ වූ අයට මේ සහනය ලබා දීමට ඔබ සහාය වන්න. ඉතින් මේ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් ඔබේ හිතවතුන් දැනුවත් කරන්න. මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න. අස්වැසුම් ගැන මෙවැනිම සත්‍ය හා ඉක්මන් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.